අපි අද කතා කරන්න යන්නේ මේක ටිකක් ඉතාම වැදගත් මාතෘකාවක්. ඒ තමයි සමකාලීන දාර්ශනිකයෙක්ගේ සාමාන්‍ය අවබෝධය කුමක්ද? එහෙම නැත්නම් සමකාලීන දාර්ශනිකයෙක් මේ ලෝකය තේරුම් ගැනීම ආරම්භ කරන්නේ කොහොමද? මොකද්ද අපිට මේ ලෝකය සම්බන්ධයෙන් තියෙන සාමාන්‍ය ස්ථාවරය? මෙන්න මේක පැහැදිලි කිරීම සඳහා කොන්ටෙන් මේසු කියන සමකාලීන දාර්ශනිකයා ඔහු ඒකට අපූර්ව වචනයක් හැදුවා සහසම්බන්ධතාවාදය කියලා. මේක තමයි අපිට කියන්න පුළුවන් සමකාලීන දර්ශනයේ common sense එක, සාමාන්‍ය දැනුම. මොකද්ද සහසම්බන්ධතාවාදය කියලා කියන්නේ? මේක ඓතිහාසිකව ආරම්භ වෙන්නේ අපි මීට කලිනුත් අයිඩෝස් නාලිකාවේ කීප වරක් සාකච්ඡා කරපු ඩේවිඩ් හ්යුම් කියන ස්කොට්ලන්ත ජාතික දාර්ශනිකයාගෙන් 1700 ගණන් වල. නමුත් ඒ කියන්නේ 18 වෙනි සියවසේ මුල් භාගයේදී. නමුත් මේක ඒකට විශාල ඉතිහාසයක් තියෙනවා. ඉමැනුවෙල් කාන්ට් කියන අතිශය තීරණාත්මක කඩයිම 18 වෙනි සියවසේ අවසානයේදී හිටපු ඔහු මේක එක්තරා විදියකට ඔහුගේ දර්ශනයෙන් පසුව තමයි මේක අපි ඔය කියන විදියට දාර්ශනික ලෝකයේ common sense එක, සාමාන්‍ය දැනුම බවට පත් උනේ. නමුත් මෙන්න මේකේ මූලික අදහස තේරුම් කරන්න මම හිතන්නේ අපේ රටේ හිටපු එක්තරා වැදගත් චින්තකයෙක් තමයි නලින්ද සිල්වා කියන පුද්ගලයා. ඔහුගේ දර්ශනයට අපේ රටේ මම හිතන විදියට ඔහු මේක හරියට කියන්න ඕනේ. ඔහු දාර්ශනිකයෙක් නෙමෙයි, ටෙක්නිකලි කියන තාක්ෂණික අර්ථයෙන් කියනවා නලින් සිල්වා කියන්නේ ප්‍රතිදාර්ශනිකයෙක්. නමුත් ඔහුගේ ඓතිහාසික ප්‍රකට කෘතියක් තියෙනවා මගේ ලෝකය කියලා. මේක 1986 වසරේ මේක ඉස්සෙල්ලාම පළ වෙන්නේ. මේක අතිශයින් බලපෑම් සහගත කෘතියක්. ඒකෙන් පසු අපේ රටේ බුද්ධිමය සංවාදය බරපතල ලෙස වෙනස් වුණා. ඔහු සමග අපිට දාර්ශනිකවත් දේශපාලනිකවත් නොයෙකුතා විශාල ප්‍රමාණයක් තිබුණත් ඔහු අපේ රටේ සමාජීය බුද්ධිමතෙක් ලෙස ඔහු සම්බන්ධයෙන් ගරු කිරීමකුත් තියෙනවා. ඒ නිසා ඔහුටත් කරන එක්තරා ගරු කිරීමක් ලෙස අපි මේක ඩේවිඩ් හ්යුම්ගෙන් සහ නැත්නම් ඉමැනුවෙල් කාන්ට්ගෙන් එහෙම නැත්නම් මාටින් හයිඩගර්ගෙන් මේක පැහැදිලි කරන්නේ නැතුව මොකද්ද මේ සහසම්බන්ධතාවාදය කියන එක නලින්ද සිල්වාගේ අදහස් ඇසුරින් අපි අද පැහැදිලි කරමු. මතක තියාගන්න මේක අරමුණ වෙන්නේ සමකාලීන දාර්ශනිකයෙකුගේ common sense එක, යාගේ තියෙන සාමාන්‍ය අවබෝධයක් කොහොමද මේ ලෝකේ තේරුම් ගන්න කියන එකයි ආරම්භක පියවර මොකද්ද කියන එක පැහැදිලි කරන්න. දැන් නලින්ද සිල්වාගේ මගේ ලෝකය කියන කෘතියේ ඔහුගේ මේකේ මම හිතන්නේ වැදගත්ම දාර්ශනික එකතු කිරීම ඔහු අපේ රටට කරපු, මම හිතන්නේ මේක තියෙන්නේ මගේ ලෝකයේ කෘතියේ දෙවෙනි පරිච්ඡේදයේදී. ඒකදී ඔහු අපිට නිදර්ශන මාලාවක් ඇසුරින් පෙන්වලා දෙනවා මේ අපිට මේ ලෝකය පෙනෙන්නේ. ඒක ඔහුගේ මූලික තිසීසේ අපිට මෙහෙම සාරාංශ කරන්න පුළුවන්. සංකල්පයකින් තොරව සංජානනයක් හෝ සංජානනයකින් තොරව සංකල්පයක් හෝ නැහැ කියලා එක. පසු කාලීනව මේක ඔහු තරමක් දුරට වෙනස් කරන්න උත්සාහ කරත් මම හිතන්නේ මේක තමයි ඔහුගේ සිතීමේ උපරිම මොහොත කියලා. මොකද මේකේ තේරුම? ඒ තමයි අපි සාමාන්‍යයෙන් අපි හිතමු අපිට ලෝකයේ යථාර්ථය සම්බන්ධයෙන් තියෙන పూర్ව දාර්ශනික අවබෝධය මොකක්ද කියලා. ඒ තමයි අපි හිතනවා මම ඉන්නවා, මගෙන් බාහිර ලෝකයක් තියෙනවා. මෙන්න මේ අදහස තමයි නලින්ද සිල්වා 1985 දී අභියෝගයට ලක් කරන්නේ. ඒ වුණාට ඔහු මෙහෙම යෝජනාවක් කරනවා. අපි කැමරාවක් ඉස්සරහා අපි කියමු මෙහෙම. ඔහු අත පළවෙනි උදාහරණේ තියෙන්නේ මෙහෙම. අපි කියනවා දැන් මේ පොතක් ගත්තාම දැන් මේක පොතක්. හරි. මේක පොතක් කියලා අපි ඕන කෙනෙක්ට තේරෙනවා. නමුත් අපි හිතමු මීට අවුරුදු 20000කට විතර පෙර හිටියොත් ඒ හිටිය මිනිස්සෙක් යම් කිසි විදියකට අද වර්තමානයට ආවොත් එයා මේක දැක්කහම මේක පොතක් කියලා හඳුනගන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි පොත කියන සංකල්පය ඔහු සතුව නැහැ. පොත් කියන්නේ මොනවද කියලා ඔහු දැකලා නැහැ. පොත් ලිවීම කියන එක මානව ශිෂ්ටාචාර වෙන්නේ ඊට ගොඩාක් පසුකාලීන. ඒත් පොත කියන සංකල්පය නොමැති නිසා ඔහුට මේක පොතක් ලෙස හඳුනගන්න බැහැ. අනිත් පැත්තට අපි හිතමු තව අවුරුදු දහස් ගාණක් ගිහිල්ලා පරිගණකකරව මේ වර්ධනය වෙලා මුද්‍රිත පොත් කියන එක අතුරුදහන් වෙලා යනවා.
සම්පූර්ණයෙන් නැතිම වෙලා යනවා. එවැනි යුගයක් කෙනෙක් මේක දැක්කොත් ඔහු මේක ඇය මේක හඳුනගන්නේ කොහොමද? ඊට පස්සේ තව උදාහරණයක් දෙනවා. ඒ තමයි දැන් ඒ කාලේ තිබුණා මේ අර උඩැක්කි කියලා කියන්නේ මෙන්න මේ හැඩයේ තියෙන මේ ආකාරයේ මේ ආසන වර්ගයක්. මේක ඔය ලංකාවේ ටිකක් ජනප්‍රිය වෙන්න ගත්තේ 80 දශකයේදී. උන් කියන සමහර මධ්‍යම පන්තික ගෙවල් වල මේ වගේ ආසන තියෙනවා. දැන් කියනවා මේක ආසනයක් කියලා හඳුනගන්න නැති එක්කෙනෙක් මේක සාමාන්‍ය පුටුවක හැඩයක් නෙමෙයි. අපි එහෙම එකක් කවදාවත් දැකලා නැති කෙනෙක් ඒ ගෙදරකට ගියොත් මොකද්ද ඒ ගෙදර මේ අපි කියමු ගැමියෙක් කියාගන්න උදාහරණයක්. ගැමියෙක් ගිහිලා අර වගේ ගෙදරකට යනවා. එයා මේක දැක්කහම එයා මොකද්ද මේක තේරුම් ගන්න. මොකද එයාට මේක ආසනයක් කියන සංකල්පය නැහැ. ඒ වෙනුවට එයා මේක යම් කිසි විදිහකට ගෘහ අලංකාරණය සඳහා තියෙන දෙයක් කියලා හිතන්න පුළුවන්. ඒතර මෙන්න මේ ක්‍රියාවලියම අපිට හැම දෙයකටම දාන්න පුළුවන්. දැන් කාටරි අහන්න පුළුවන්. අවුරුදු 10,000කට 20,000කට කලින් කෙනෙක් ආවොත් එයාට මේක පොතක් කියලා හඳුන ගන්න බැරි වෙයි. නමුත් එයාට පොත කියන මේ පොත කියන සංකල්පය නැති වුණාට මෙතන කුමක් හෝ තියෙනවා කියලා එයාට තේරුම් ගන්න පුළුවන්. මොකක් හරි වස්තුවක් තියෙනවා කියලා හඳුන ගන්න පුළුවන්. මොකද හැට පේනවා. ඒතර මෙන්න මේක තමයි නලින් සිල්වා කියන ඔය ඇත්ත. මේක තමයි කැමරාවක් සහ මිනිස් ඇසක් අතර වෙනස. කැමරා ඇසකට හැකියාවක් නැහැ. ඒ ඉදිරියේ යමක් තියෙනවා කියන එක තේරුම් ගන්න. නමුත් මිනිස් ඇසකට යමක් සංජානනයක් තියෙනකොට ඒ සංජානනය හා ගැළපෙන සංකල්පයක් ඒකට ලබලා දෙන්න පුළුවන්. මෙන්න මේ දෙක අතර සම්බන්ධය එකතු වුණාම තමයි අපිට යමක් තියෙනවා කියන එක තේරුම් ගන්න. මොකද අපි කල්පනා කරලා බැලුවොත් යමක් කියන්නේම යමක් කියන එකම සංකල්පයක්. මා ඉදිරියේ කුමක් හෝ තියෙනවා කියන එකම කුමක් හෝ කියන්නේ සංකල්පයක්. වස්තුවක් ඔබ්ජෙක්ට් එකක් කියන්නේ සංකල්පයක්. කුමන හෝ ආකාරයේ සංකල්පයක් මා සතුව තියෙන නිසා තමයි ඒක අර සංජානනය සමග සම්බන්ධිතව තියෙන නිසා තමයි අර සංජානනය අර්ථවත් දෙයක් බවට පත් වන්නේ. සංජානනයක් විතරක් මේ පැත්තෙන් ආවොත් ඒකට සම්බන්ධිත වුණු සංකල්පයක් නොමැතිනම් එතන කිසිවක් හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට මේ ලෝකය අර්ථවත් දෙයක් වෙන්නේ අපිට මේ ලෝකය හඳුනාගත හැකි සංකල්ප රාමුවක් අපි සතුව තියෙන නිසා. ඒක තමයි මේ ලෝකය සංජානනය කිරීමේ පූර්ව කොන්දේසිය. ඇහක් තිබුණු ඵලයට යමක් තියෙනවා කියලා හඳුනගන්න හැකියාවක් නැහැ. මිනිස් ඇසක් සහ කැමරා ඇසක් අතර තියෙන වෙනස මේකයි. දැන් මේකේ වැදගත් ප්‍රතිඵල කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේක තමයි අපිට තේරෙනවා මේ ලෝකය අපි එකිනෙකාට සාපේක්ෂයි. මේක තමයි නලින්ද සිල්වා කිව්වේ මගේ ලෝකය කියලා. ඒ පොතේ නමත් එක්ක මගේ ලෝකය. මොකක්ද ඒකේ තේරුම? ඒ තේරුම තමයි අපි හැමෝම එක්තරා විදියක ලෝකයක් අත්දකිමින් ඉන්නවා. ඒ ලෝකය මගේ. අපි කියමු උදාහරණයක් විදියට මිට කලිනුත් අපි මේක කතා කරා ජීවය කියන සංකල්පයත් එක්ක. අපි කියමු වර්ණ කිව්වා අපි කියන රතු පාට. දැන් මම කියනවා මම රතු පාට ටී-ෂර්ට් එකක් ඇඳලා ඉන්නේ. හැබැයි අපි කොහොමද දන්නේ මම රතු පාට කියලා දකින එක ඔබ රතු පාට කියලා දකින එකට සමානද කියලා? අපිට ඒක දැනගන්න විදියක් නැහැ. අපි උපකල්පනය කරනවා අපි දෙගොල්ලොම එකම රතු පාටක් දකිනවා කියලා. නමුත් මේකේ ඊටාම variations පුල් වෙනස්කම් තියෙනවා. මේක නිසා තමයි ඔය සමහරලාට ඔබ දැකලා ඇති ඔය කොළ පාට සහ නිල් පාට අතර විවාද තියෙනවා. මොකද සමහරු කොළ පාට කියලා කියන එක සමහරු දකින්නේ නිල් පාට විදියට. ඒතර මෙන්න මේ නිසා මේක තේරුම තමයි මේක. අපිට තියෙන්නේ මගේ ලෝක. මේකට අපූර්ව උදාහරණයක් මම කියන්නම්. දැන් අපේ සංකල්ප ලෝකය පුළුල් වෙනකොට කොහොමද මේ අපේ සංජානන ලෝකය වෙනස් වෙන්නේ කියන එක පැහැදිලි කරන්න. මීට වසර කීපයකට කලින් ක්‍රිකට් තරගයක් අතරතුර සනත් ජයසූරිය අතින් අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර විචාරයක් කරමින් ඉන්නකොට ඔහුගේ අතින් කියවෙනවා you can see pus coming out of the pitch කියලා. And also you can see the pus coming out. මේ කාලේ ඒක බොහොම ජනප්‍රිය කතාවක් වෙනවා. මේක පාට මේ සිංහල වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන්
කතා කරමින් ඉන්නකොට සනත්ගේ කටින් පිටවීම ගැන. නමුත් එතන වැදගත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි දැන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දන්න කෙනෙක්ගේ ඇසට හසු වෙන දෙයක් සනත් එතන අහු වෙනවා. ඒ තමයි අපි දන්නවා ටෙස්ට් තරඟයක් පැවැත්වෙන්නේ දවස් 5ක් පුරා එකම තනතිරුවක. එතකොට මේ දවස් 5ක් පැවැතෙනකොට මේක එක පැත්තකින් අවුරශ්මියට රත් වෙනවා. ඒක උඩ ක්‍රීඩකයන් දුවනවා. එතකොට පන්දු යවන්නන්ගේ අර පාදය පතිත වෙනවා එකම ආකාරයකට එකම තැනකින් නැවත නැවතත් සිද්ධ වෙනවා. දවස් කීපයක් වෙනකොට 3 වෙනි 4 වෙනි සහ 5 වෙනි දවස වෙනකොට අපි කියන තනතිරුව paludu වෙනවා කියන. තනතිරුව paludu වෙනවා කියන්නේ ඒකේ පන්දුවට පහර දීම. ඒ කියන්නේ පන්දුව ඒකේ පතිත වුණාට පස්සේ කොයි විදියටද හැසිරෙන්නේ කොයි විදියටද යන්නේ කියන එක ගමන්පතේ තීරණය කිරීම අපහසු වෙනවා. මේක මෙන්න මේ අපහසු බව ඇතිවීමෙන් තිබෙනවා කියන එක අපිට පෙන්වන ප්‍රධාන සාක්ෂියක් තමයි පන්දුව පතිතුනහම ඒකේ තියෙන පස් පිටක් මෙහෙම උඩට එනවා. ඒ කියන්නේ මේ තනතිරුව දැන් paludu වෙලා තියෙන්නේ. සනත් ජයසූරිය එකපාරට එක්සයිට් වෙලා අර පස් කමින් අවුට් කියලා කියවෙන්නේ ඔහු ඒක නිරීක්ෂණය කරන නිසා. ඔහුට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කියමු මම මේ කියන දේ පැහැදිලි කියලා මම හිතනවා. සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ නැති එක්කෙනෙක්, සාමාන්‍ය මට්ටමේ අවබෝධයක් තිබෙන කෙනෙක් ඒ රූපරාමු දිහා බලන් හිටියේ ඉන්නකොට සහ සනත් ජයසූරිය ඒ රූපරාමු දිහා බලන් ඉන්නකොට අරයට නොපෙනෙන දෙයක් මෙයාට පේනවා. ඒ කියන්නේ මේක ඇහි ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න මේක නිසා තමයි කියන්නේ සංජානනයක් තිබුණු පළියට අපිට යමක් පේන්නේ නැහැ. ඒ සංජානනය හා සහසම්බන්ධිත වූ සංකල්පයක් ඔබට තිබිය යුතුයි. ඒක තමයි අපි ගොඩනගන මගේ ලෝකය. මේකෙන් අදහස් වෙන්නේ නැහැ. මේක තමයි වැදගත් දේ තේරුම් ගන්න. මම තව උදාහරණයක් කරන. ඒක නිසා මේක ප්‍රතිඵලයක් විදිහට තමයි නේ අපි කියමු මේ හරි ඒ කියන්නේ අපි කියමු ගෘහ නිර්මාණ ශිල්පියෙක් ගොඩනැගිල්ලකට ගියාම එයාට ඒක පේන දේවල් ඒ දැනුම නැති කෙනෙකුට පේන්නේ නැහැ. ඒක ඇස් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි නේ. සිනමාව ගැන වැඩිපුර දන්න කෙනෙක් චිත්‍රපටියක් බලනකොට දකින දෙයක් සිනමාව ගැන අඩුවෙන් දන්න කෙනෙක් දකින දෙයට වඩා වෙනස් වෙනවා. මේ හැමදේම අපි ලෝකයේ දකින්නේ සාපේක්ෂ විදියට. නමුත් මෙතන වැදගත් කාරණයක් තියෙනවා මතක තියාගන්න. ඒ තමයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ. මේකෙන් අදහස් වෙන්නේ නැහැ. මේ සියල්ල මගේ මනස ඇතුලේ තියෙනවා කියන එක. මේක තමයි සම්ප්‍රදායිකව විඥානවාදය කියන ස්ථාවරයෙන් යෝජනා කරන්නේ. සහසම්බන්ධතාවාදය කියන්නේ විඥානවාදයක් නෙමෙයි. සහසම්බන්ධතාවාදය කියලා කියන්නේ සංශයවාදී දර්ශනයේ එක්තරා ආකෘතියක්. සංශයවාදය කියන එකත් අපි මීට කලින් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ සැක කිරීම. මේක අපි කාටිසියානු දර්ශනය ගැන සාකච්ඡාවකදී මේක පැහැදිලි කරා. නමුත් මෙතන වැදගත් දෙයක් තමයි සහසම්බන්ධතාවාදය කියලා කියන්නේ අර කාටිසියානු දර්ශනය විසින් මේ උත්සාහ කරන උපරිම සැකයක් වර්ධනය කිරීමක් නෙමෙයි. මේක මොකද අදහස් කරන්නේ? මේක අදහස් කරන්නේ සහසම්බන්ධතාවාදී දර්ශනය තුල අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මගේ මනසින් පරිබාහිර වූ ලෝකයක් තියෙනවා කියන එක. ඒ වෙනුවට ඒකින් ප්‍රතික්ෂේප කරන්නේ එම ලෝකය සම්බන්ධයෙන් මගේ මේ මානසික ලෝකයේ තියෙන මේ සංකල්පීය රාමුවෙන් පිට අවබෝධයක් ගන්න බෑ කියන එක. වෙනත් ආකාරයකට කියනවා නම් අපි හැමෝටම තියෙන්නේ මගේ ලෝක. හැබැයි ඒකේ තේරුම කියන්නේ මම මේ ඔක්කොම මගේ ඔළුව ඇතුලේ තියෙනවා කියන එක නෙමෙයි. ඒකේ තේරුම තමයි මේ දෙක සහසම්බන්ධිතයි කියන එක. මේ සහසම්බන්ධයෙන් තොරව මට ලෝකය ගැන හිතන්න බෑ. බාහිර ලෝකය ගැන මට හිතන්න පුළුවන්. හැබැයි බාහිර ලෝකය ගැන මට හිතන්න පුළුවන් ඒක මගේ මානසික ලෝකයේ සහසම්බන්ධයක් ලෙස පමණයි. එම නිසා ඒක තමයි සාමාන්‍ය අපි කියමු සමකාලීන දාර්ශනිකයෙකුගේ අපි මේකනේ සමකාලීන දාර්ශනිකයේ common sense එක. එයාගේ පළවෙනි පියවර. එයා කියන්නේ මේ ලෝකය තියෙනවා. හැබැයි ලෝකය මට සාපේක්ෂයි. මගේ සංකල්ප රාමුවට සාපේක්ෂයි. මට තියෙන දැනුමට සාපේක්ෂයි. ඒ දැනුම යම්කිසි ඉතිහාසයක් පුරා ගොඩනගෙන එක. ඒ දැනුම සංස්කෘතියෙන් කාලයට අනුව සංස්කෘතියට අනුව විවිධ ඓතිහාසික සන්දර්භයන්ට අනුව අපි ඉගෙන ගන්න දේවල් වලට අනුව අපි සම්බන්ධ වෙන කතිකාවන්ට අනුව දෘෂ්ටිවාදයන්ට අනුව සකස් වෙලා තියෙන එක. ඒක නිසා සමකාලීන දර්ශනය කියලා කියන්නේ මේ සියල්ල මගේ මනස ඇතුලේ තියෙනවා කියන එකවත්
ඒක විඥානවාදය. අනිත් අතට මගින් බාහිර ලෝකයක් තියෙනවා. ඒ ගැන අපිට පරිපූර්ණ දැනුම ලැබෙනවා කියන එක අපි කියමු භෞතිකවාදයට යථාර්ථවාදය කියන එකවත් නෙමෙයි. මේ දෙක අතරමැද ස්ථාවරයක්. ඒකෙන් කියන්නේ ලෝකයක් තියෙනවා. හැබැයි ඒක මට සාපේක්ෂයි. ඒක තමයි මගේ ලෝකය. අපි හැමෝටම තියෙන්නේ මගේ ලෝකයක්. මේක තමයි සමකාලීන දර්ශනයේ common sense එක. එහෙමනම් මෙන්න මේ අභියෝගයට මුහුණ දීලා අපි කොහොමද නැවත අපෙන් බාහිර යථාර්ථය ගැන පරම වූ নিরপেক্ষ වූ දැනුමක් අපිට ලබා ගන්න පුළුවන්ද කියන එක වෙත යන්නේ. මේක තමයි දර්ශනයේ අවසාන අරමුණ. ඒක සඳහා අපි මේ සමකාලීන දර්ශනයේ මෙම ප්‍රායෝගික අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. මට කෙටි එකතු කිරීමක් කරන්න තියෙනවා. මොකද නැත්තම් මේක මේ වීඩියෝ එකේ මම පොඩි අනතුරුදායක වැඩක් කරනවා නලින්ද සිල්වට ගරු කරනවා කියන එකෙන් මම අදහස් කරන්නේ ඔහුගේ දර්ශනයට මම එකඟ වුණා කියන එක නෙමෙයි. මම හිතනවා මේ ගැන මගේ අධ්‍යයනයක් තියෙනවා විකල්ප නලින්වාදයකට හැඳින්වීමක් කියලා. මම පොතක් විදියට පොඩි පොත් පිංචක් විදියට පළ කරපු මේක මගෙන් පෙන්නලා දෙන එක තමයි නලින්ද සිල්වාගේ මගේ ලෝකේ කෘතියේ දෙවෙනි පරිච්ඡේදයේදී ඔහු එක්තරා ආකාරයක වැදගත් දාර්ශනික එකතු කිරීමක් අපේ රටේ සංවාදයට කරා නම් අන්නේ එකතු කිරීම ඔහුටම මග හැරෙනවා ඊළඟ මොහොතේදී තුන්වෙනි පරිච්ඡේදයේදී ඔහු අර මෙන්න මේ අපිට මේ මගේ ලෝකයේ මේ සහසම්බන්ධිත ලෝකයෙන් ගැලවෙන්න බැහැ කියන ස්ථාවරය අවසානයේ අරන් යන වෙනුවට ඔහු වෙනත් පියවරකට ගිහිල්ලා මේක යථාර්ථය සම්බන්ධයෙන් ඔහු අපිට নিরপেক্ষ දැනුමක් තියෙනවා කියන අදහසකට යනවා. ඒක අවසානයේදී ඔහුට අවශ්‍ය වෙන්නේ ඔහු හිතනවා මේ බුදුදහමේ සත්‍යය නිවැරදි කියලා පෙන්වන්න. ඒක ඔහු ආරම්භයේදී මගේ ලෝකේ කෘතියේ කාලේදී ඔහු ඒක කරන්න උත්සාහ කරන්නේ එක්තරා ආකාරයක හෙරක්ලිටියානු පාරභෞතික විද්‍යාවක් අපිට කියන්න පුළුවන්. ඒක භවයේ පාරභෞතික විද්‍යාව. philosophy of becoming. ඒකේ තේරුම තමයි සරලම තේරුම හෙරක්ලිටස්ගේ දර්ශනය කොක් අය අහලා ඇති. ඒ එකම ගඟකට දෙපාරක් බහින්න බෑ. ඔය වගේ අදහස් වලින් කියන්නේ මොකද්ද? මේ සියල්ල නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඔහු ඒක පෙන්වන්න උත්සාහ කරන්නේ මේ පරමාණු වෙනස් වෙනවා, ඉලෙක්ට්‍රෝන කරකිනවා, ලෝකය වෙනස්, ග්‍රහලෝක චලනය වෙනවා, මේ හැමදේම වෙනස් වෙනවා. මේ පොත්පත් දිරා යනවා. මේ වෙනස් වීම තමයි තියෙන්නේ කියන අදහසක්. ඒක අදහසක්. නමුත් ඇයි මේ වෙනස් වීම මේ අනිවාර්ය වන්නේ කියන ප්‍රශ්නෙට ඔහු උත්තරයක් දෙන්නේ නැහැ. එම නිසා අර සහසම්බන්ධතාවාදය සහ පාරභෞතික මෙටෆිසික්ස් අතර ඔහුගේම අභ්‍යන්තර ඛණ්ඩනයක් සිද්ධ වෙනවා. මේ ඛණ්ඩනය නලින්ද සිල්වා අතින් කවදාවත් විසඳෙන්නේ නැහැ. ඒක තමයි මම මේ පොතේ පැහැදිලි කරන්නේ. කෙසේ වුවත් මේක වැදගත් මාන්නේ ඔහුගේ එකතු කිරීම තියෙන අර දෙවෙනි පරිච්ඡේදයේ පෙන්වන එක තමයි මේ අපි හැමෝටම තියෙන්නේ මගේ ලෝක. ඒ කියන්නේ ඒක තමයි content මිනිසු කියන්නේ සහසම්බන්ධතාවාදය කියලා. correlationism. මේක තමයි දර්ශනයේ common sense එක. මෙතනින් එහා පැත්තට අපි නැවත යථාර්ථය, নিরপেক্ষ සත්‍ය, සදාකාලිකත්වය, කාලය වගේ දේවල් ගැන හිතන්නේ කොහොමද කියන එක තව ලොකු සාකච්ඡාවක්. ඒකට අවශ්‍ය කරන අඩුම කුඩුම තමයි අපි මේ එකතු කරමින් යන්නේ. තවත් වීඩියෝ එකකින් ඒ අඩුම කුඩුම එකතු කරන වැඩේ අපි කරමු. අයිඩෝස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, දිගටම අපිත් සමග සම්බන්ධ වෙන්න.